වෙල්කම් කළ පිළිගන්න ඩික්ස් PC YouTube චානල් එකෙන් ගේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලමු අපේ ඉස්කිල්ස් ඉන්ස්ටිටියුට් එකේ දාලා තියෙන බ්ලෙන්ඩ 3D බේසික්ස් බිගින කෝස් එක සම්බන්ධව. අපි යමු වීඩියෝ එකට. ඉතින් පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ ඉවරනකම බලන්න අමතක කරන්න එපා. ඉතින් ඒක තියෙන්නේ ග්‍රෆික් ඩිසයින්ස් කියන කැටගරි එකේ. මේකේ නම ඇවිල්ලා බ්ලෙන්ඩ 3D බිගින ලෙවල් 1 ඉන්ට්‍රොඩක්ෂන් ටු බ්ලෙන්ඩ. හරිද? ඉතින් මේක ගැන පොඩි විස්තර ටිකක් තියෙනවා. කාරිකියුලම් එක බැලුවොත් මේකෙදි ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ කැටගරි ටිකක් තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් ටු බ්ලෙන්ඩ. බ්ලෙන්ඩ ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් තියෙනවා. ඊට පස්සේ ඉන්ස්ටෝල් ඇන්ඩ් ඉන්ටර්ෆේස්. බ්ලෙන්ඩ කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ ඒක සහ ඒක ඉන්ටර්ෆේස් එක ගැන කියලා දෙනවා. ඉතින් මේ බ්ලෙන්ඩ සොෆ්ට් එකේ බේසික් නැවිගේෂන් සහ ටූල්ස් ගැන කියලා දෙනවා. ඊට පස්සේ මොඩලින් බේසික්ස් වීඩියෝ දෙකක් තියෙනවා. ඊට පස්සේ මැටීරියල්ස් ඇන්ඩ් ටෙක්ස්චර්ස් ගැන කියලා දෙනවා. ටෙක්ස්චර්ස් දාන්නේ කොහොමද, UV එඩිටිං, UV ඩිසයින්ස් ගැන, බේසික් ලයිටිං ඇන්ඩ් රෙන්ඩරිං. ඉතින් මේක ඕගොල්ලෝ ඉවරුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් 3D ඇනිමේෂන් බේසික් වීඩියෝයක් හදාගන්න. හරිද? ඉතින් මේ කෝස් එක රුපියල් 2000ක් වගේ පොඩිම පොඩි ගාණක් වෙන්නේ. ඔයගලන්ට මේ වීඩියෝ ලයිෆ් ටයිම් බලන්නත් පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට මේකේ හම්බෙන සර්ටිෆිකේට් එක. මේ සර්ටිෆිකේට් එක ඔයගොල්ලෝ වීඩියෝ බලලා ඉවරුනහම ඔයගලන්ටම එතනින්ම ජෙනරේට් කරගන්න පුළුවන්. ජෙනරේට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඩවුන්ලෝඩ් කරලා ඒකේ QR කෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරලා ඔයගලන්ට ඩිජිටල් මේක වෙබ් බ්‍රවුසර් එකෙන් බලන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ෆීචර්ස් ගොඩක් අපි මේ ප්ලැට්ෆෝම් එකෙන් දීලා තින්නේ. දැනට ස්ටුඩන්ට්ලා දෙන්නෙක් විතර මේක බයි කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ටත් කියන්නේ අනිවාර්යයෙන්ම මේක බයි කරන්න. බයි කරලා ඔයගලන්ගේ 3D ඩිසයින් නොලෙජ් එක වැඩි කරගන්න. ඉතින් මේක ඊළඟ ලෙවල් 2 ලෙවල් 3 දාන්නත් තියෙනවා ඉස්සරහට. ඉතින් ඒ ටිකක් දානවා අනිවාර්යයෙන්ම. ඉතින් අනිවාර්යයෙන්ම බයි කරන්න. ඔයගොල්ලොන්ගේ 3D නොලෙජ් එක වැඩි කරගන්න පුළුවන්. සහ 3D කියන දේ දැනට ලෝකේ ගොඩක් ඉන්ඩස්ට්‍රි වල යූස් වෙන දෙයක්. ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ තමයි ගොඩක්ම යූස් වෙන්නේ. ප්‍රොඩක්ට් ඩිසයින්, ප්‍රොඩක්ට් මොඩලින් වගේ දේවල්. ඉතින් ලංකාවේ 3D මොඩලර්ස්ලා ගොඩක් මඩුයි. ඒ හින්දා ඔයගලන්ට ඒ සම්බන්ධයෙන් තියෙන chance එක ඉල්ලුම ගොඩක් වැඩි. සහ ෆ්‍රීලාන්ස් ඔයගලන්ට කරන්න පුළුවන් මේ හරහා. ඉතින් ගොඩක් ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුළුවන් එක ෆීල්ඩ් එකක් තමයි මේක. ඉතින් මේක ඇවිල්ලා ලෝකෙත් බැලුවත් ගොඩක් අඩු පිරිසක් තමයි මේක තෝරගන්නේ. ඒ වුණාට මේකේ ඩිමාන්ඩ් එක ගොඩක් වැඩි. මොකද ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ, ප්‍රොඩක්ට් ඩිසයින් ඉන්ඩස්ට්‍රි එකේ, ඇඩ්වර්ටයිසින් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් 3D ඩිසයිනර්ස්ලට තියෙන සැලරීස් එහෙම ගොඩක් වැඩි. ඉතින් ඔයගොල්ලොත් මේක බයි කරලා මේ ඉන්ඩස්ට්‍රි එකට ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයත් ඉතින් මේක බයි කරලා ඔයගොල්ලන්ගේ ෆස්ට් ස්ටෙප් එක තියන්න පුළුවන් මේ ස්කිල්ස් ප්ලැට්ෆෝර්ම් එක හරහා. ඉතින් ඒ ටික තමයි මේ වීඩියෝ එකෙන් මට කියන්න ඕනේ. මේ chance එක මගහැර ගන්න එපා. දැම්ම ගිහිල්ලා වෙබ්සයිට් එකේ මේ ගාන්ට තියෙන වෙලාව බයි කරගන්න. මොකද ඩිස්කවුන්ට් එකක් දාලා තියෙන්නේ half payment එකක්. half payment 50% ඩිස්කවුන්ට් දාලා තියෙන මේ වෙලාව ඔයගොල්ලන්ට පේනවා ඇති. 4000ක තමයි මේ 2000ට දෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම බයි කරන්න. සහ මේ වීඩියෝ එක බැලුවට ඔයගලන්ට thank you. ඉතින් සුබ දවසක්.